ඒ ප්ලෑන් එක හදාගන්න විදිහ, ඒ කියන්නේ මොනවද ඔයා බලන්න ඕන විදිහ කියන එක තමයි දැන් මෙතන ඉඳන් කතා කරන්න හිතාගෙන ඉන්නේ. එතකොට මෙතන මේක නිකන් මේ කියන්නේ මම හදපු මම මේ එක එක ඒ කියන්නේ මම ඉගෙන ගත්ත දේවල් එක හදපු මොඩල් එකක් මිසක් මේක මේ හරිම ඒ කියන්නේ මේකම පාවිච්චි කරන්න කියලා දෙයක් නැහැ. ඔයාලට මේක බලලා අයිඩියා එකක් කරන් තමන්ගේ එකක් හදාගන්න පුළුවන්. මේ ඒ කියන්නේ මේ කියන්නේ මේක කරලා ඔයාලට ඔයාලගේ විදිහට ඩිවෙලොප් කරගන්න පුළුවන් ඔයාලගේ ප්ලෑන් එක කොහොමද මම මේ මාකට් එකේ මගේ ඒ කියන්නේ මම කොහොමද මේ වැඩ කරන් යන්නේ කියලා. ඊට පස්සේ පළවෙනිම දේ තමයි ඔයා මාකට් ඒ කියන්නේ ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරනවා. ඔයාලට තියෙන්න ඕන මොකක්ද ඔයාගේ පළවෙනි ඒ කියන්නේ ගෝල් එකයි පර්පස් එක මොකක්ද කියලා. මම මේක ඉන්වෙස්ට් කරන්නේ මොකක්ද කියලා. මම මෙතනත් දාලා තිනවා ඔයාලට ඕන නිකන් කෙටි කාලීන ලාභ හරි කියන මාස 6කට අවුරුද්දකට වගේ නේ. يعني ඔයගොල්ලෝ සල්ලියක් මොකක් හරි එකක් තියෙනවා. ටිකක් ලොකු ගාණක්. හැබැයි ඒක තව අවුරුද්දකින් වගේ ඕන වෙනවා. නැත්තම් මාස 6කින් ඕන වෙනවා. එහෙමනම් ඔයා ගන්න තියෙන ඒ කියන්නේ ඔයා ඒක ඒ කියන්නේ ඔයා පැහැදිලිව ඔයා මුලින් තීරණය කරන්න ඕන මම මේ මාකට් එකට එන්නේ මොකටද කියන එක. එක්ක මට අවුරුද්දකින් මාස 6කින් ඕන වෙනවා සල්ලි. ඒක මේ එහෙම කෙනෙක්ද නැත්තම් මට ප්‍රශ්නයක් නැහැ මේ සල්ලි අවුරුදු දෙක තුනක් වුණත් මේක ඉන්වෙස්ට් කරලා තියන්න පුළුවන්ද කියන එක ඔයා මුලින් තීරණය කරන්න. ඒ කියන්නේ ඔය දෙකම තියෙන ඒ කියන්නේ මයින්ඩ්සෙට් දෙකකින් වැඩ කරන්න බෑ කියන එක තමයි මම මෙතන කියන්නේ. කියන්නේ ඔයාට ඒ කියන්නේ හරි අරමුණක් තිබ්බේ නැත්තම් මේ කියන්නේ ඔයා දන්නේ නැත්තම් ඔයා දාන සල්ලි ඔයාට කවදාද ඕන වෙන්නේ නැත්තම් අපි හිතමු ඔයා මේ කියන්නේ ඔයා මේකට දිගටම ඉන්වෝල් වෙනවද නැත්තම් කෙටි ඒ කියන්නේ දැන් සමහර අය ඉන්නවා වැඩත් එක්ක ලොකුවට මේ ස්ටොක්ස් ගැන හොයන්න බැරි කට්ටිය කම්පැනි ගැන හොයන්න බැරි කට්ටිය. එහෙනම් තමන්ගේ රෝල් එක තමන් අඳුර ගන්න ඕන. එතකොට ඔයාට මේ ලොකු කාලයක් තියන්න පුළුවන් නම් ඔයා ගන්න ඕන ෂෙයාර්ස් වෙනස් වෙනවා. අර වගේම තමයි මම කිව්වේ කෙටි කාලීනව ඔයාට ඕන නම් ඔයා මේ බයි කරන්න ඕන ෂෙයාර්ස් වෙනම වෙනම જાතියක් නෙවෙයි වෙනම කම්පැනිස් තමයි ඔයා බයි කරන්න ඕන. එතකොට දැන් මෙතන මම දාලා තියෙන්නේ මේ කියන්නේ ඔයාගේ අපි හිතමුකෝ ඔයා එන්නේ ඒ කියන්නේ අවුරුදු දෙක තුනක ඉන්වෙස්ට් කරන්න නම් එතකොට දැන් ඔය දවස ගානේ දකින්න ඇති ඉන්න අය දකින්න ඇති ඔය දවස ගානේ වැඩි වෙන නැත්තම් ඔය බ්‍රෝකර්ස්ලා කියන ඒ කියන්නේ අර දවස ගානේ මිල වැඩි වෙන ට්‍රෙන්ඩින් ස්ටොක්ස් තියෙනවා. ඒතර ඒ වගේ එකක් අරගන්න එක ඔයා තේරුමක් නැහැ. මොකද ඒ වගේ එකක් අරගත්තොත් අනිවාර්යෙන් ඒ වගේ උඩ යනවා වගේම තමයි පල්ලෙයටත් එනවා. ඒතකොට එහෙම එකකට දැන් ඔයා ලොන්ග් ටර්ම් හිතාගන්න නම් ආවේ කියන අවුරුදු දෙක තුනක් සල්ලි තියන්න පුළුවන් නම් ඔයා බොරුවට ඒ වගේ ස්ටොක්ස් අරන් ඔයාගේ තියෙන සල්ලි මේ නැති කරගන්න ඕනේ. ඔයාට පුළුවන් ඒ වගේ නැතුව සේෆ් ඒ කියන්නේ හරි විදිහට මේවා බලලා growth stocks මේ හොයාගෙන ඒ වගේ ඉන්වෙස්ට් කරන්න. මොකද අර වගේ දේවල් වලට අහු වෙන්නේ. හැබැයි ඔයා ෂෝට් ටර්ම් වෙන කෙනෙක් නම් ඔයා ඒ තියෙන ට්‍රෙන්ඩ් එකත් එක්ක බලලා හොඳම ටිකක් තෝරගෙන තමයි කරන්නේ. මොකද ඔයාට මාස 6කට අවුරුද්දකට නම් එන්නේ ෂෙයා මාකට් එකට. ඔයාට අවුරුද්දක් දෙකක් බලන් ඉන්න බෑ 100%ක 10ක රිටර්න් ඒ කියන්නේ ඔයා ඒ වගේ මේ කියන්නේ සාමාන්‍යයෙන් ග්‍රෝ වෙන කම්පැනියක් ගත්තොත් ග්‍රෝ වෙන කම්පැනියක් මාස 6ක් 7ක් ගිහිල්ලා තමයි ඔයාට රිටර්න් එක දෙන්න. රිටර්න් එක කියන්නේ ඒකේ ප්‍රයිස් එක මේ වැඩි වෙන්න ගන්න. ඒකට ඔයාට ඒ කාලේ බලන් ඉන්න බෑ. ඒකට එහෙම වුණොත් වෙන්නේ ඔයාට කිසිම රිටර්න් එකක් නැතුව තමයි මාකට් එකකින් අයින් වෙන්න වෙන්නේ. ඒත් අනිවාර්යෙන් ඒ පර්පස් එක තුළ ඔයා තීරණය කරන්න ඕන ඔයා මොන විදිහේ ඉන්වෙස්ටර් කෙනෙක්ද කියන එක. ඒකේ අනිත් දේ තමයි මම කියන්න මෙතන මට ඒක දාන්න බැරුව ගියා. ඒ කියන්නේ ඔයාට මේකේ ඇක්ටිව් විදිහට පාටිසිපේට් කරන්න පුළුවන්ද නැත්නම් ඔයාට තියෙන වෙලාවත් එක්ක ඔයාට මේකේ හරියට මේ කියන්නේ සරලව කිව්වොත් ඔයාට මේකේ කම්පැනිස් ඇනලයිස් කරලා ඒ කියන්නේ යම්කිසි කාලයක් දීලා මේ ස්ටොක් මාකට් එකේ ඉන්න පුළුවන්ද බැරිද කියන එකත් ඔයා තීරණය කරන්න ඕනේ. මොකද මේ ඇත්තම කතාව කිව්වොත් දැන් ලංකාවේ ස්ටොක් මාකට් එක අන්තිම අවුරුදු දෙක තුනේ වගේ අවුරුද්දකට ඒ කියන්නේ ටෝටල් ඒ කියන්නේ ඕල් ෂෙයා ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක ඒ කියන්නේ ඔයා මාකට් එකේ තියෙන ඔක්කොම ෂෙයාර්ස් අරගත්තා නම් يعني කිසිම දෙයක් බලන්න නැතුව ඔක්කොම ෂෙයාර්ස් සමානව ගත්තා නම් සාමාන්‍යයෙන් වලට අවුරුද්දකට 140ක විතර රිටර්න් එකක් එනවා. ඒ කියන්නේ ඕල් ෂෙයා ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක අන්තිම අවුරුදු දෙකේම 138ක මට හරියට මතක නැහැ ගණන්. 138 ගෙනු 140 ගුණේ වැඩි වෙලා තිබ්බා. ඒ කියන්නේ අවුරුද්දක් තියන් හිටියොත් 170කින් විතර ඔයා දාපු සල්ලි ඒ කියන්නේ ලක්ෂයක් දැම්මම තව රුපියල් 70000ක් ඒ කියන්නේ 1.70000ක් වෙනවා. ඔයා කිසිම දෙයක් බලන්න නැතුව මුළු මාකට් එකම බයි කරා. කියන්නේ මේ වගේ රිටර්න් එකක් තිබිලා තියෙනවා මේ මාකට් එකේ. එතකොට එහෙම අර ඒ කියන්නේ මුලින්ම ඔයා ඒක තීරණය කරන්න කියන්නේ ඔයාට ලොකු වෙලාවක් දාලා ඒ කියන්නේ ඔපචුනිටි ඒ කියන්නේ ඔපචුනිටි එකක් එනකන් ඉඳලා ඔපචුනිටි එක බලලා නැත්නම් අන්ඩර් වැලියු බිස්නස් ගැන හොයලා ඇනලයිස් කරලා ඉන්වෙස්ට් කරන්න බැරි නම් ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන මේ
එක්කෝ S&P කියන්නේ මේ සාමාන්‍යයෙන් මාකට් එකේ තියෙන S&P 20 ඉන්ඩෙක්ස් කියලා කියන්නේ තියෙන එයාලගේ ක්‍රයිටීරියා අනුව තියෙන කම්පැනි 20ක් එයාලා කියන්නේ සාමාන්‍යයෙන් හොඳම කම්පැනි 20 අවුරුදු 5ක් තිස්සේ එක දිගට ප්‍රොෆිට් කරපු ඒ වගේ ක්‍රයිටීරියාස් ටිකක් තියෙනවා. ඒ ටික මැච් කරපු මේ සේෆ් මේ කම්පැනි 20ක් තමයි ඒ ඉන්ඩෙක්ස් එකේ තියෙන්නේ. එතකොට ඒ ඉන්ඩෙක්ස් එක ගත්තත් අන්තිම අවුරුද්දකට 140 වගේ රිටර්න් එකක් දීලා තියෙනවා. දුරට වෙලාව දෙන්න බැරි එහෙම ඇනලයිස් කරන්න එකන කම්මැලි හරි නැත්තන් එහෙම ඇක්ටව් පාටිසිපේට් කරන්න බැරිනම් මාකට් එකට වාට තින හොඳම දේ තමයි අර වගේ S&P එක තින කම්පැනි විස්සයි ඒ කම්පැනි විස්සෙන් මේ හොඳ ටිකක් බල්ල ගන්න නැතන් කම්පැනි විස්සම ගත්ත ප්‍රශ්නයන්නේ එතනදී මොකද එතනද අපි කරන්නේ මේ අපි ලොකෝට ඉන්වෝල් වෙන්න ඇති හින්දා අපි මේ තියෙන සල්ලිවලින් ඒ කම්පැනි විස්සම් බයි කරලා බලන් ඉන්න එක ඒගැන ඒ විදිහට කරත් වාට අවුරුද්දකට 140ක් වගේ මේ අන්තිම අවුරුද්දේ හම්බෙලා තියෙන. ඒ කියන්නේ 140ක් කියන්නේ රිටර්න් එකක් කියන සාමාන්‍යයෙන් පිටින් ඒ කියන්නේ පිටින් ගන්න බැරි දෙයක්. කියන්නේ FD එක දැම්ම 110ක් වගේ තමයි අවුරුද්දකට හම්බෙන්නේ. ඔයා බිස්නස් එකක් කරත් මේ සාමාන්‍ය බිස්නස් එකේ 130ක් 40ක් තමයි ගන්න පුළුවන්. ඒතකොට ඔයා ඒ වගේ බිස්නස් එකක් කරන ලෙවල් එකකටත් වඩා වැඩි රිටර්න් එකක් ගන්න පුළුවන්. ඔයා කිසි දෙයක් බලන්න හොයන්න බලන්න ඕනේ නැහැ. ඒ කම්පැනි 20 සල්ලි දාලා නිකන් හිටියනම්. ඒ කියන්නේ අවුරුදු මුල හරි නැත්නම් මාස ගාන හරි ඒක කැමති විදිහට දාන්න පුළුවන්. හැබැයි ඒ වගේ රිටර්න් එකක් හම්බ වෙනවා. එහෙම නැතුව ඔයා ඇක්ටිව් පාටිසිපේට් කරනවා නම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඒ වගේ ඒ කියන්නේ තෝරා ගැනීමක් කරන්නේ නැතුව ඔයාම ෂෙයාර්ස් හොයාගෙන ඔයාම ඉන්වෙස්ට් කරනවා නම් ඒ කියන්නේ ඔයා අන්ඩර් වැලියු එක හොයාගෙන ගණන් හදාගෙන රේෂියෝස් හදාගෙන මේ විදිහට ඉන්වෙස්ට් කරනවා නම් ඔයා අඩුම අර මං කිව්ව මාකට් ට්‍රේඩ් එකට ඒ කට්ටියට සමාන කියන්නේ ඇක්ටිව් ඉන්වෙස්ටර්ස්ලා කියලා. ඒ කියන්නේ තමන් ඇක්ටිව් නම් හැම වෙලේම ඒ කියන්නේ සති දෙකකට සැරයක් හරි මාසයකට සැරයක් හරි හොඳ ෂෙයාර්ස් බල බල ඉන්වෙස්ට් කරනවා නම් බයි සෙල් කරනවා නම් ඔයා ඇක්ටිව් විදිහට මේක පාටිසිපේට් වෙනවා නම් ඔයා අනිවාර්යෙන් මේ තියෙන ටෝටල් මාකට් රිටර්න් එකට වඩා රිටර්න් එකක් හොයන්න ඕන. නැත්තම් ඇත්තටම මේ වෙන මහන්සියෙන් තේරුම නැහැ. මම මේක කලිනුත් කියලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අන්තිම අවුරුද්දේ නම් 40 ගානක් තමයි ටෝටල් මාකට් රිටර්න් එක තිබ්බේ මට මතක විදියට ASPI එක. එතකොට ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකෙන් ඒ 140ට වඩා හොයලා තියෙන්න ඕන අඩුම තරමේ මේ අවුරුද්ද ඇතුලේ. නැත්තම් ඔයාගේ මහන්සි වෙන එකෙන් තේරුම් ගන්න. ඒ කියන්නේ අන්තිම අවුරුදු 5 වගේ ගත්තොත් 100%ක් ඒ කියන්නේ අන්තිම අවුරුදු 4 5 තිබ්බොත් ඔයාගේ සල්ලි ඩබල් වෙලා තියෙන්න ඕන. එහෙම නැත්තම් ඔයාට ඒ කියන්නේ අවුරුදු 2 3කුත් ඉඳලා 110ක් වගේ යන අවුරුද්දට හොයන්නේ ඔයා ඒ කියන්නේ ඇනලයිස් කරලා ඔක්කොම කරලා කම්පැනි සුත් අරගෙන අවුරුද්දකට 110ක් වගේ මේ මාකට් එකෙන් රිටර්න් එක ගන්න. ඒක ඇත්තටම තේරුමක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කවුරුත් කිව්වේ නැති වුණාට ඇත්ත කතාව වෙන්නේ මාකට් රිටර්න් එකට වඩා බීට් ඒ කියන්නේ මාකට් රිටර්න් එකට වඩා රිටර්න් එකක් මේ හොයන්නේ 120ක වගේ පිරිසක් තමයි. ඒතර 180ක් වගේම වෙන්නේ ඒ කියන්නේ මාකට් එකේ නිකන් රිටර්න් එක තරමත් රිටර්න් එකක් තමන්ගේ පෝර්ට්ෆෝලියෝ එකෙන් හොයන්න නැති අය තමයි ෂෙයා මාකට් එකේ ඉන්නේ. මේ ඒ කියන්නේ අන්තිම අවුරුද්ද ගත්තොත් 140ක්වත් හොයාගන්න. ඒ කියන්නේ අවුරුද්දට 140ක් හොයාගත්ත මේ මාකට් එකේ සල්ලි ඉන්වෙස්ට් කරලා අවුරුද්දට 140ක් හොයාගන්න බැරි වෙච්ච කට්ටිය ඉන්නවා 180ක් විතරම. ඉතුරු 120 තමයි එතනින් එහාට වෙන සමහර අය ඉන්නවා 100 200 300. ඒ කියන්නේ තමන්ගේ දැනුමේ ප්‍රමාණයට සහ තමන්ගේ ඒක ඇනලයිස් කරන ඒ ප්‍රමාණයට 110 වුණත් හොයන්න පුළුවන්. මේ එතකොට ඉගෙන ඔයාට කාලය දෙන්න ඒ කියන්නේ වැඩිපුර කාලය දෙන්න බැරුව එහෙම ඉන්නවනේ ඒක ගැන වද වෙන්න දෙයක්වත් නැහැ. ඔයාට තියෙන හොඳම එක්කෝ S&P එකේ තියෙන කම්පැනි 20 හරි නැත්නම් 20න් 10ක් හොයාගෙන ඒ කියන්නේ 5ක් 10ක් හරි කැමති. ඒ කියන්නේ ඔයාට ඇනලයිස් කරලා බලලා ඔයාට තේරෙන බිස්නස් ඒ කියන්නේ ඔයාට තේරෙනවා නම් මේකේ බිස්නස් මේ එක්ස්පෙන්සර්ස් ඉන්කම් හැදෙන හැටි ඒ වගේ බිස්නස් 5ක් වුණත් තෝරගෙන මේ කියන්නේ මාකට් එකේ ඉන්න ලීඩර්ස්ලා ඒ වගේ සිලෙක්ට් කරගෙන ඒ බිස්නස් 5ක සල්ලි දාලා මොකුත්ම නොකර හිටියත් ඔයාට අර 180ට වඩා රිටර්න් එකක් මේ ගන්න පුළුවන්. ඒ කියන්නේ මාකට් එකේ රිටර්න් එකට වඩා වැඩි රිටර්න් එකක් ඔයාට ගන්න පුළුවන් දවස ගානේ බයි කරන්නයි සෙල් කරන්නයි කරදර වෙන්න ඕනේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. කවුරුත් හැබැයි ඒක මේ පිළිගන්න කැමති නැහැ. ඒ ගොඩක් අය හිතන්නේ දවස මාසෙකට සැරයක් හරි මාස දෙකකට හරි සැරයක් හරි ආරම් විකුණනදී තමයි ලාභය වැඩි වෙන්නේ කියලා. ඇත්තට මෙහෙම එකක් නැහැ. ඔයා එහෙම කරනවා නම් ඔයාට ඔපචුනිටි එනකන් ඉඳලා හරි වෙලාවේදී ඒ කියන්නේ මේ ඒක ගන්න පුළුවන් වෙන්න ඕන. නැත්තම් හොඳම දේ තමයි හොඳ කම්පැනි ටිකක් සිලෙක්ට් කරගෙන මුලින්ම ලොන්ග් ටර්ම් කියන්නේ අවුරුද්දක් හෝ දෙකක් වෙනකන් ඒකේ ඉන්වෙස්ට් කරන එක. එහෙම කරන එකෙන් ඔයාට ඇත්තටම මේ මාකට් එකේ ඉන්න 180කට වඩා රිටර්න් එකක් ගන්න පුළුවන්. ඒක තමයි අර කියන්නේ. ඔයා හරියට මුලින්ම අයිඩෙන්ටිෆයි කරගන්න ඔයා
ඔයාට කරන්න පුළුවන් මොන රෝල් එකද කියලා. ඔයාට ඇක්ටිව් මේකේ පාටිසිපේට් වෙලා මාකට් රිටර්න් එකට වඩා ගාණක් හොයන්න පුළුවන්ද නැත්නම් මුලින්ම ඒ කියන්නේ මුලින්ම නේ කාලෙත් එක්ක ඇනලයිස් කරලා හොඳ කම්පැනි ටිකක හොඳ කම්පැනි ටික සිලෙක්ට් කරන් ඒ ටිකේ දිගටම ඉන්වෙස්ට් කරනවාද කියන එක මුලින්ම තීරණය කරගන්න තරමට ලේසි. නැත්නම් වෙන්නේ ඔය දෙක. කියන්නේ දෙකම නැතුව අර මං කිව්වා අර නිකන් දෙන රිටර්න් එකවත් අවසානයේ නැති වෙන එක තමයි වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි එක තමයි ඒ කියන්නේ ලොකුම දෙක. කියන්නේ මුලින් තමයි අයිඩියා එකක් ගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඔක දවසක් මේ පැයක් දෙකක් කරන් වුණත් හිතන්න පුළුවන් තමන්ගේ මොකක්ද තියෙන ගෝල් එක නැත්තම් මම මොන විදිහටද මේක හැසිරෙන්නේ කියලා. ඊට පස්සේ තමයි පොඩක් මේ තියෙන්නේ මේ පොඩි මේ ඒ කියන්නේ ගොඩක් අය මේකේ ඔය ඉගෙන ගන්න සහ ඒවා දේවල් තියෙනවා නම් ඒ ඔක්කොම අයිති වෙන්නේ මේ ප්‍රොසෙස් කියන කෑල්ලට. මේ අතන මේකෙදි තමයි අපි ඒ කියන්නේ අපි මුලින් තීරණය කරන අපි බිස්නස් අපි ඇනලයිස් කරලා ගන්නවා කියලා. එතකොට මේ ඇනලයිස් කරන පාර්ට් එක එන්නේ මේ කෑල්ලෙදි. කියන්නේ මේ කෑල්ලෙදි කියන්නේ මේ ප්‍රොසෙස් කියන කෑල්ලෙදි. එතකොට ඔයාට ඒකේ කරන්න තියෙන්නේ මුලින්ම මම නම් කියන්නේ يعني ගොඩක් වෙලාවට අලුතෙන් එන කෙනෙක් නම් ඔයා දන්න බිස්නස් එකක ඉන්වෙස්ට් කරන එක තමයි හොඳම දේ. ඒ කියන්නේ ඔයා බැංකුවක හරි මොකක හරි වැඩ කරනවා නම් Taman දන්නවනේ තමන්ගේ බැංකුව ගැන. එතකොට ඔයා දන්නවා ඒකේ වරදින්න හරියන්න තියෙන තැන. එතකොට ඒ වගේ ඒ ඉන්ඩස්ට්‍රියේ හොඳ කම්පැනි දෙක තුනක් හොයාගෙන මේ ඉන්වෙස්ට් කරන එක තමයි හොඳම දේ. එහෙම නැතුව දැන් ඔයාට සරලව කිව්වොත් අපි හිතමුකෝ ඔයාට කිසිම අයිඩියා ගන්න නැහැ ප්ලාන්ටේෂන් කම්පැනි එක කොහොමද වෙන්නේ කියලා. ඒ කියන්නේ තේ වත්තක කොහොමද ආදායම වියදම හැදෙන හැටි තේරෙනවා. තේ කඩලා දළු කඩලා විකුණනවා. ඊට අමතරව ඔය තියෙන මොන හරි ගස් ටිකක් තියෙනවා ඒවා කපලා විකුණනවා. ඔය වගේ ආදායම් ටිකක් තියෙන්නේ. ඒතකොට එහෙම තිබ්බට ඔයාට ඒකේ ටී ඉන්ඩස්ට්‍රි එක කොහොමද කොමෝඩිටි ටී කියන්නේ කොමෝඩිටි ගන්න. ඒතකොට කොමෝඩිටි ප්‍රයිසස් කොහොමද සයිකල් එක ඇතුලේ චේන්ජ් වෙන්නේ මොන කාලවලදීද තේ මේ ටී ඔක්ෂන් එකේ ගණන් වැඩි වෙන්නේ මොන කාලෙද අඩු වෙන්නේ. ඊට පස්සේ තේ වලට ඔය තව වෙන්න තියෙන يعني growth වෙන්න තියෙන opportunity ඒ කියන්නේ market මොනවාද expand කරන්න ගණන් මොනවාද කරන්න පුළුවන්. ඒ වගේ idea එකක් නැත්තම් ඔයා මේ මම මේ උදාහරණයක් විදිහට ගත්තේ. එතකොට මේ ප්ලාන්ටේෂන් බිස්නස් එක ගැන අයිඩියා ගන්න නැතුව ප්ලාන්ටේෂන් කම්පැනි එකක් ගන්නවා කියන්නේ ඒ කියන්නේ මට හිතෙන විදිහට ඒක ලොකු වැරද්දක්. ඒ කියන්නේ ඔයාට ඇත්තටම අයිඩියා එකක් නැහැ. ඒ කියන්නේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් බලලා මේ වැලියු කරන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හැබැයි වැලුවේෂන් එක විතරක් නෙමෙයි මූලිකම. ඒ කියන්නේ ඇත්තටම ඔක පටලගෙන ඉන්නේ ගොඩක් අය දැන් වැලුවේෂන් වලින් තමයි බිස්නස් එකක් මේ බලන්න පටන් ගන්න. මේ එහෙම නෙමෙයි ඔක අනිත් ඒ කියන්නේ හරි විදිය නම් වෙන්න ඕන. ඔයාට බිස්නස් එක ගැන මුලින් තේරෙන්න ඕනේ. ඒ කියන්නේ ඔය ගණ කියන්නේ ප්‍රොෆිට් එක රෙවෙනියු ඔය ඔක්කොම අමතක කරලා ඔයාට මුලින් බිස්නස් එකේ ප්‍රොසෙස් එක නෝමල් තේරෙන්න ගන්න ඕන මොකද්ද මේ බිස්නස් එකෙන් වෙන්නේ කියලා. දැන් සුපර් මාකට් යන අපිට තේරෙනවා බඩු ටික ඒ කියන්නේ ලෝලු නම් ඒ කොහෙන් හරි අරගෙන ගොවියන්ගෙන් හරි කාගෙන් හරි නැත්තම් අනිත් බඩු ඒ සප්ලයිස් ලකින් අරගෙන මේ එන කට්ටියට විකුණන එක කරන්න. ඒ කියන්නේ මේ වගේ මුලින් ඉඳන් ඒ කියන්නේ බිස්නස් එක පටන් ගන්න ඒ කියන්නේ ප්‍රොසෙස් එකේ පටන් ගන්න දැන ඉඳන් අන්තිම දැනනකම් මේක කොහොමද ප්‍රොෆිට් හැදෙන්නේ රෙවෙනියු එක එන්නේ කියන එක ඔයාලට තේරෙන්න ඕනේ. එහෙම නැතුව ඔයා කිසිම දෙයක් තේරෙන්නේ නැතුව net asset value හරි නැත්තම් මේ මොකක් හරි PE හරි මොකක් හරි රේෂියෝ එකක් බලලා බිස්නස් එක හොඳයි ප්‍රශ්නයක් නැහැ කියලා ගත්තට ඒ කියන්නේ ඒකේ අවුලක් නැහැ. එහෙමත් කරන්න පුළුවන්. හැබැයි ඒකේ තියෙන ඒ කියන්නේ ඔයාට මොකක් හරි ඩවුට් තැනක් හරි මොකක් හරි ප්‍රශ්නයක් ආව වෙලාවෙත් තමයි ඒක තේරෙන්නේ. ඒ කියන්නේ තේරෙන්නේ ඔයා දන්නේ නැති බිස්නස් එකක් නම් ගත්තේ. ඔයාට එතනින් එහාට ඔයා ස්ටක් වෙනවා. ඔයාට හරි තීරණයක් ගන්න බෑ. දැන් මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඒ ඉන්ඩස්ට්‍රි එකට ඔයාට තේරෙන්නේ නැත්නම් මේ ආපු ප්‍රශ්නේ මේ කම්පැනි ඒ කියන්නේ මං අරන් තියෙන කම්පැනි කොතෙන්ද හිට් වෙන්නේ කියලා ඔයාට කරන දේ ගැන අයිඩියා නැහැ. එතකොට තමයි ඔයා පැනික් වෙන්නේ. ඒ කියන්නේ මේ සමහරලාට ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රියට ප්‍රශ්නයක් ආවොත් ඔයා හරියට කම්පැනි එක ගැන දන්නවනම් ඔයා දන්නවා මේ ඉන්ඩස්ට්‍රියට මේ ප්‍රශ්නේ ආවට මගේ මේ මං අරන් තියෙන කම්පැනියට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. අර ඒ වගේ අයිඩියා එකක් තියෙන්න ඕන. ඒ කියන්නේ නම්බර්ස් වලට යන්න කලින් මුලින් බලන්න ඕන බිස්නස් එකේ ක්වොලිටි. ඒ කියන්නේ බිස්නස් එකේ ප්‍රොෆිට් කරන්න පුළුවන්ද? ඒ කියන්නේ බිස්නස් එක තමන්ට තේරෙනවද ප්‍රොසෙස් එක? එතකොට සාමාන්‍ය බිස්නස් එකට මාකට් එකේ තියෙන ෂෙයා එක ඊට පස්සේ ඒ කියන්නේ අලුත් බිස්නස් එකක්ද? ඒ කියන්නේ ග්‍රෝ වෙන ගමන් තියෙන එකක්ද නැත්නම් ඕල්රෙඩි මැචුවර් කම්පැනියක්ද? ඒ වගේ බෑග්ග්‍රවුන්ඩ් නොලෙජ් එක තමයි තියෙන්න ඕනේ. ඊට අමතරව බිස්නස් එකේ ඕනර්ෂිප් එක ඒ කියන්නේ සමහර බිස්නස් තියෙනවා ෆැමිලි බිස්නස්. ඒ කියන්නේ තාම ෆැමිලි එකේ කට්ටියම තමයි රන් කරන්නේ. යාළුම තමයි බෝඩ් එකේ ඉන්නේ. එහෙම නැත්නම් සමහර ඒවා තියෙනවා ඒ කියන්නේ ඕනර්ෂිප් එක බෙදලා ගිය බිස්නස්. එක එක අය ඒ කියන්නේ සාමාන්‍ය බෝඩ් එකකින් වගේ ඉන්නේ. ඒතකොට යාළුට කිසිම සම්බන්ධයක් නැහැ. යාළුවා කරන්නේ ඉන්වෙස්ටර්ස්ලාට
ඕන විදිහට තමයි ඒක මැනේජ් කරන්නේ. ඒ වගේ බිස්නස් එක ගැන දලා අවබෝධයක් තියෙනවනේ මුලින්ම. ඊට පස්සේ තමයි එහෙම කරලා ඒ බිස්නස් එක Tamanට කියන්නේ තමන්ගේ තියෙන මේකට සෙට් වෙනවා නම් තමයි ඊළඟට තමයි අපි වැලුවේෂන් බලන්න යන්නේ මේ බිස්නස් එක. දැන් අපි බලන්නේ මේ බිස්නස් එක දැන් අපි හිතමු මේ ඒ කියන බිස්නස් එක අපි සිලෙක්ට් කරා. සිලෙක්ට් කරාට පස්සේ බලනවා දැන් අපි හිතමු ඒ කියන බිස්නස් එක විකිනෙන්නේ රුපියල් 10ට නම් මේ රුපියල් 10ට මම මේ බිස්නස් එක ගන්න එක වටිනවද කියන එක තමයි ඊට පස්සේ බලන්න තියෙන නම්බර්ස් වලින්. ඒ කියන්නේ දැන් විකිනෙන ප්‍රයිස් එක මේ ඇත්තටම අන්ඩර් වැලියුද නැත්නම් ඇත්තටම කියන්නේ බිස්නස් එකේ වටිනාකමට වඩා වැඩි ගාණකටද ඕවර් වැලියු වෙච්ච අගයකටද විකිනෙන්නේ කියන එක තමයි නම්බර්ස් වලින් හොයලා අපි මේ වෙරිෆයි කරගන්න අපි කොයි ගාණෙදද මේ බිස්නස් එක පර්චේස් කරන්න කියලා. එහෙම නැතුව මුලින්ම අර කැල්කුලේෂන් පැත්තෙන් නෙමෙයි පටන් ගන්න. එතකොට මේ ඊට පස්සේ පුළුවන් ඔයාලට මේ වැලුවේෂන් පාර්ට් එක නේද වැලුවේෂන් පාර්ට් එකේදී වැලුවේෂන් කියන වෙනමම ඒ කියන්නේ සම්පූර්ණ ඒරියා එකක්. එතකොට ඒක ගැන කතා කරපු වීඩියෝ එකක් තියෙනවා මම ඒක ගෲප් එකේ ෂෙයා කරන්නම්. කලින් ඒ කියන්නේ මුල්ම හරියේදී කතා කරපු පැය දෙකක වගේ වීඩියෝ එකක් තියෙනවා සම්පූර්ණයෙන් කොහොමද බිස්නස් එකක් වැලියු කරන්න කියලා එක එක මෙතඩ් වලට. මේ ඒ වීඩියෝ එක මම ෂෙයා කරන්නම්. එතකොට ඒකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන්. කොහොමද බිස්නස් එකක් ඒ කියන්නේ ප්‍රයිස් එක නෙමේ බිස්නස් එකේ කොටසක හරි වැලියු එක කොහොමද අපි ඇනලයිස් කරන්න කියලා මේ ඒකෙන් හොයාගන්න පුළුවන්. එතකොට ඔයා සිලෙක්ට් කරපු බිස්නස් එක අද විකිනෙන ගාණ මේ ඇත්තම වැලියු එකට වඩා අඩුවෙන් නම් විකිනෙන්නේ. ඒ කියන්නේ ෆෙයා වැලියු කියන එකට වඩා අඩුවෙන් නම් විකිනෙන්නේ. ඔයාලට පුළුවන් මේ බිස්නස් එකේ ඉන්වෙස්ට් කරන්න. එහෙම තමයි ඒ කියන්නේ එහෙම තමයි හරියට ඉන්වෙස්ට් කියන්නේ කම්පැනි එක පර්චේස් කරද්දී යන ප්‍රොසෙස් එක. එහෙම නැතුව එකපාර ගිහිල්ලා බිස්නස් එකක් මේ කියන්නේ කම්පැනි එක මේක 10 වෙන්න පුළුවන් ලේසියෙන්ම එහෙම කියලා ගන්න නැහැ. නැත්තම් සමහරව හිතන රුපියල් 500 දෙන විකිනෙන ෂෙයා එකක් ඒක ගාණ වැඩි ඒක හරියන්නේ නැහැ. මේ 500 කියන්නේ ගොඩක් වැඩි වෙලා ඒකින්ද එහෙම ඒ වගේ නිකන් අර කිසි තේරුමක් නැති පදනම් වලින් බිස්නස් බයි කරන්නේ මේ වගේ ඔයාට තියෙන ඕන ප්‍රොසෙස් එක. සහ අර මම ඒකටත් හැදුවනේ යන සාම්පල්යක් වගේ අර චෙක් ලිස්ට් කියලා අපේ මම ඒකේ ෂෙයාත් කරලා තිබ්බ ලින්ක් එක. ඒතර බිස්නස් එකක් ගන්න කලින් බලන්න ඕන මොනවද කියන එක ඔයාට හැම වෙලේම චෙක් ලිස්ට් එකක් හරි මොකක් හරි අයිඩියා එකක් තියෙනවා. මම මේ ටික තමයි බලන්නේ. මේක එතකොට මේ ටික පාස් වෙනවා නම් තමයි මම මේ බිස්නස් එකේ ඉන්වෙස්ට් කරන්න කියලා. එතකොට ඔයා දන්නවා ඔයා දැනගෙන තමයි දෙයක් කරන්න කියලා. නැතුව හිතෙන එක ගන්නද. එතකොට මේ දැන් ඔයා මේ ගත්තේ මේ ටික ඒ කියන්නේ ඔයාගේ රික්වයර්මන්ට්ස් ටිකක් තියෙනවනේ මේ ප්‍රොෆිට් එක අවුරුද්දකට අපි හිතමු 120ක් තියෙන්න ඕන. ඊට පස්සේ ඩිවිඩන්ඩ් ගෙවන්න ඕන. ඩිවිඩන්ඩ් ගෙවනවා නම් කීයද 104කට 5කට වඩා අවුරුද්දට ඩිවිඩන්ඩ් හම්බෙන්න ඕන. ඊට පස්සේ කම්පැනි එකේ මැනේජ්මන්ට් එක ඒ කියන්නේ හොඳ මැනේජ්මන්ට් එකක් ඉන්නවද කියලා ඒම් බලන එක. ඒ වගේ ඔයාගේ ක්‍රයිටීරියාස් ටිකක් ඔයා හදාගන්න තරමට ලේසි. එතකොට ඒ ටික පාස් වෙන බිස්නස් විතරයි ඔයා ගන්න ඕන නම් ගන්න. එතකොට ඒ වගේ ඔයාට කියලා ප්ලෑන් එකක් තියෙන්න ඕන. නැත්තම් ඒ කියන්නේ ඔයා දන්නේ ඔයා අවසානයේ ඔයා ටික දවසක් ගිහලා බිස්නස් එකේ මොකක් හරි ගත්ත ෂෙයා එක මිලාඩු වෙද්දි තමයි ඔයා බලන්නේ ඇයි මම මේක ගත්තේ කියලා. එතකොට කිසි හේතුවක් නැතුව නම් ගත්තේ ඔයා අනිවාර්යෙන් බය වෙලා ඒක විකුණනවා. එහෙම නැතුව ඒ කියන්නේ ඔයා හරියට බලලා ඒ යම්කිසි ක්‍රයිටීරියා ටික පාස් වෙච්ච බිස්නස් එකක් නම් ගත්තේ ඔයාට කොන්ෆිඩන්ට් එකක් තියෙනවා මම මේ ටික බලලා ගත්තේ මේ වෙන්නේ ෂෝට් ටර්ම් මොකක් හරි ඒ කියන්නේ ප්‍රයිස් එකේ තියෙන ප්‍රශ්නයක් මිසක් කම්පැනි එකේ වැලියු එක ටයින ප්‍රශ්නයන් නෙමේ කියන එක ඔයාටම තේරෙන්න්න ඕන එකහිද මේක මම මේ ගාන අඩුනා කියලා විකුණල වඩන්න මේක වැලිව් එකට ප්‍රශ්නයක් වෙන නම් තමයි විකුරන්න ඕන කියලා ඒක අර මංකව සාම්පල් චෙක්ලිස්ටක් මේ අපිත්ෂයා කරලා තියෙනවා මේ ගරුප් එක එහෙම නැත්ත වාට ඒක බලාගෙන හරි නැත්තම් වට වෙන කොහෙන් හරි පුළුවන්න ඒකෙන් හරිවාගෙන ඒ වගේ අර ඔයාට කියලා චෙක්ලිස්ට හදාගන්න මොනමොන ප්‍රේෂියස් දම බලන්නේ එද රේෂස් ගත්තොත් තින විස්සත්තිහ ඕන තරන් තියෙන එහෙම නැතු මොනමන රේෂස් ටිකද බලන්නේ ඒ වගේ අපිතමකෝ ආරකිවගේ ආරෝයි බලන ආරෝයි කියට වැඩි බිස්නස් විතරද ම බයි කරන්න 15ට වැඩිවද 20ට වැඩිවද ඒ වගේ ඔයා බලන රයිටේ රයිටස් ගොඩක් ඕන්නෑ ඒ එක ඒරියහකින් එකක් වගේ තිබ්බහම ඇති එකන බිස්නස් කොලිටිය එක බලන්න එක රයිටේරිය එකක් ප්‍රොෆිට් එක බලන්න එක ක්‍රයිටීරිය එකක් එතො ඩිවිඩන් බලන්න එකක් ඒ වගේ එහෙම ටිකක් හදාගන ඒටික පාසන බිස්නස් විතරක් ගන්න තරමට ගැන ඒ වගේ ප්ලෑන් එක යන එක තමයි හැම්බෙලේම මේක පොෆිට කරන තින ජාස නැත්ම ගොඩක් කලාට වෙන්න වට හිත හිතනද එක තැන්වලදි කරන්නන හෙම කරහම තමයි ගොඩක් කලාට ලොස් වෙන්නේ එත්තකොට ඊළඟට තියෙන්නේ
මේ කැලත් මම කලින් කලින් මේ කියවුණා. ඊට පස්සේ තියෙන දැන් ඔයා මොකක් හරි ප්‍රොසෙස් එකක් ෆලෝ කරලා නේ ගත්තේ. කියන්නේ ඔයාට ප්‍රොසෙස් එකක් නැතුව නම් ගත්තේ ඔයාට ප්‍රශ්නයක් තියෙනවා. මම මේක ගත්ත හේතුවක් නැහැ. කියන්නේ කිසිම මේ හේතුවක් නැතුව නම් මොකක් හරි කම්පැනියක් ගත්තේ ඔයාට පොඩි බයක් තියෙනවා. එහෙම නැතුව දැන් අර මං කිව්වා වගේ ඔයා මොකක් හරි ග්‍රෝ වෙන කම්පැනියක් නම් ගත්තේ ඔයා ඒක අන්ඩර් වැලියු වුණා. ඒ කියන්නේ අන්ඩර් වැලියු වෙලාවකදී ගන්න. දැන් මං කියවන ප්‍රයිස් එකට වඩා අඩු මිලකදී තමයි අපි ගන්න පෙයා වැලියු මේක ෆෙයා වැලියු එකට වඩා අඩු ගානකදී. එතකොට ෆෙයා වැලියු එක 10 නම් ඔයා මේ කම්පැනි දකිනවා රුපියල් 8ේදී. එතකොට අනිවාර්යෙන් දන්නවා මෙතන ෆෙයා මේ කම්පැනි ඇත්තටම රුපියල් 10ක් වටිනවා. මේ ඒ වුණාට දැන් විකින්නේ 8ට. එතකොට ඔයා 8ේදී මේ 8 රුපියල් 8ේදී එන්ටර් වෙනවා. එන්ටර් වුණාම දැන් ඔයා ගත්ත දවසට පස්සේ දවසේ 8 එක 10ට වැඩි වෙන්නේ නැහැ. එහෙම නැත්නම් සමහරට මාසයක් දෙකක් ගියත් 8 එක 10ට යන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒකට කාලයක් යනවා. කියන්නේ ඔයාගේ තියෙන يعني ඔයා දැකපු දේ අනිත් අය දකින්න යම්කිසි කාලයක් යනවා. ඒ කියන්නේ ඔයා ඒක දකින්න ඒ කියන්නේ ඒක තමයි ඔයාගේ අවස්ථාව. ඒ කියන්නේ ඔයා ඒ ඔපචුනිටි දැකලානේ මේ බිස්නස් එක බයි කරන්නේ. මේක ඉස්සරහා ඒ කියන්නේ මේක ඇත්ත වටිනාකම 10යි. ඔයා අඩුවේදී දැකලා තමයි ඔයා බයි කරන්නේ. එතකොට අනිත් මිනිස්සුත් ඒක දැකලා ඒ බයි කරන්න ගත්තාම තමයි මේකේ මිල වැඩි වෙන්නේ. එතකොට ඒ කාලේ ඒ ෂෙයා එකට දෙන්න ඕන. ඒ කියන්නේ හැම වෙලෙම දැන් ඒකයි මම කියන්නේ ප්‍රොසෙස් එක නම් ආවේ ඒක ඒ ප්‍රොසෙස් එක ට්‍රස්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා දන්නවා මම මේක ගත්තේ නිකන් නෙමේ. මේ හේතු ටික ඇතුව. ඒ කියන්නේ අනිවාර්යෙන් ඒ කියන්නේ වරදින්න ලොකු හේතුවක් නැහැ. ඒක හින්දා මේකට යම්කිසි කාලයක් දෙන්න ඕන. මාස 3ද 6ද ඒ යම්කිසි අර එක තැනක් එනවා. ඒ තැන එනකන් දෙන්න ඕනේ. ඊට ඒ කියන්නේ මාකට් එකේ මිනිසුන්ගේ ඒකට තියෙන ඇටෙන්ෂන් එක මේ හම්බෙනකන් ඒ කාලේ ඔයාට ඉවසන් ඉන්න වෙනවා. එහෙම නැතුව ඔයා අද ඒ කියන්නේ හරියට ඔයා ඇනලයිස් උත් කරනවා. ඒ කියන්නේ හොඳම ඒ කියන්නේ හරියටම ෆෙයා වැලියු එක 10ක් වෙන කම්පැනියක් ඔයා 8ේදී දකිනවා. 8ේදී දැකලා ඔයා ඒ කියන්නේ ඔයාගේ මේ ඇනලයිස් එකත් හරි ඔක්කොම හරි ඔයා 8ේදී බයි කරනවා. ඔයා බයි කරන් ඔයා ඉඳලා මාස දෙකක් තුනක් යනවා 8න් වැඩි වෙන්නේ නැහැ ලොකුවට වැඩි වෙන්නේ 8යි 10ට යනවා. ආය 7යි 90 මේ කියන්නේ 7යි 7 90ට එනවා. ඔහොම වෙලා ඔයාට එපා වෙලා විකිනෙනවා. හැබැයි තව මාසයක් දෙකක් ගියාම තමයි අනිත් මිනිස්සු මේකේ තියෙන වැලියු එක හොයාගන්නේ. එතකොට ඊට පස්සේ මේක යනවා සාමාන්‍ය රුපියල් 15ට 16ට උනත් යන්න පුළුවන් එකපාර සතියක් දෙකක් ඇතුළතදී වුණා. එතකොට දැන් ඔයාට ඒක ඔයාගේ මේ ප්‍රොසෙස් එක ඔයා ට්‍රස්ට් කරන්නේ නැතුව බලන් හිටියොත් ඒක එක්ක නැත්තම් දැන් ඕකේ ලොකුම එක තමයි මාකට් නොයිස් කියන එක. සාමාන්‍යයෙන් වෙන්නේ දැන් ඔය දැන් අපේ ගෲප් තියෙනවා. එහෙම නැත්තම් දැන් Facebook හරි YouTube හරි මොකකට හරි ගියාම ගොඩක් වෙලාවට වෙන්නේ අපේ තියෙන අපි ගත්ත තීරණේ හැම වෙලේම අපිට තව පාරක් මේ හිතන්න වෙනවා මම මේ ගත්ත එක හරිද නැත්නම් වැරදිද වගේ. කියන්නේ මාකට් නොයිස් එක කියන්නේ හැම වෙලේම තියෙන ඒ කියන්නේ ඉන්ෆර්මේෂන් වැඩිනේ. ඒතකොට හැම වෙලේම Tamanට නිකන් මේ ඩවුට් එකක් එනවා Taman ගත්ත ෂෙයා එක හරිද නැත්නම් ඊට වඩා හොඳ රිටර්න් එකක් එන ෂෙයා එකක් නේද මේක. ඒක මගේ තියෙන එක විකුණලා අරක ගන්න එක හොඳයි වගේ. ඒ වගේ හැම වෙලේම අර එළියෙන් එන නොයිස් එකෙන් ඔයාව හැම වෙලේම මේ ඩිස්ට්‍රැක්ට් වෙනවා මම මොකද්ද මේ يعني ඔයාගේ ගත්ත තීරණේ. ඒක හින්දා හැම වෙලේම ඔයා මොකක් හරි ප්‍රොසෙස් එක ෆලෝ කරලා හරි ඔයාගේ යම්කිසි මේකක් අනුව නම් ගත්තේ ඔයා ඒකේ ඒ තීරණේ ඉන්න ඕන. ඒ කියන්නේ අදාළ කාලය දෙන්න ඕන. නැත්තම් අර එක එක මිනිස්සු කියන දේවල් අහලා හරි නැත්තම් තව කෙනෙක් කියන දෙයක් ගැන අහලා හරි ඔයා අපරාධය ගැන ඔයාගේ කාලය ඔයාගේ දැනුම පාවිච්චි කරලා ගත්තේ ඩිසිෂන් එකට එන්න තිබ්බ ලාභේ ඔයාම තමයි මේ නැති කරගන්න. ඒකද අනිවාර්යෙන් ඒක ඇතුළේදී ඔයාගේ අර දැන් මම කියන්නේ සාමාන්‍යයෙන් ෂෙයා එකක් ගද්දී තීසිස් එක කියලා කියන ඔයා අනිවාර්යෙන් කියන්නේ ඒ ෂෙයා එක බයි කරන්න හේතුවක් තියෙනවනේ. එතකොට අපි බයි කරපු ෂෙයා එක සාමාන්‍යයෙන් විකුණන්නේ ওই තීසිස් එක කියන එක බ්‍රේක් වුණා. මේ කියන්නේ අපි හිතමුකෝ අපි කම්පැනියක් ගන්නවා මේක මොකක් හරි මේ අවුරුදු දෙක තුන ඇතුළතදී මේ growth එක ගනී කියලා. ඒක තමයි මගේ තීසිස් එක. ඒ කියන්නේ මේ ෂෙයා එක ගන්න හේතුව ඒක තමයි. මම හිතනවා මේ කම්පැනිය ලබන අවුරුදු දෙක වෙද්දී 150කින් මේ තිබ්බට වඩා grow වෙයි කියලා එයාලගේ profit margin හරි revenue එක හරි මොකක් හරි. හැබැයි අවුරුදු දෙක යද්දිත් එයාලගේ ඔයා උපකල්පනය කරපු ඒ කියන්නේ ඔයා හිතපු දේ වෙලා තිබ්බේ නැත්තම් තමයි ඔයා විකුණන්නේ. නැතුව දැන් ඔයා මුලින් තීරණය කරපු දේ මේ වෙලා තියෙද්දි සාමාන්‍යයෙන් ෂෙයා එකක් විකුණන්නේ නැහැ. මොකද කියන්නේ ඔයාගේ මේ ඔයා මුලදී ගත්ත තීසිස් එක වැරදුනොත් විතරයි ෂෙයා එකක් විකුණන්නේ. නැත්තම් ඔයා අදාළ කාලේ ෂෙයා එකට grow වෙන්න දෙන්න ඕන. ඒක තමයි තුන් එක මේක තමයි අන්තිම එක. දැන් මෙතනින් තමයි මේකෙන් පස්සේ තමයි කොහොමද පෝර්ට්ෆෝලියෝ එක හදාගන්න ඕන වගේ ඒ කියන්නේ ඒක ගැන කතා කරන්න ඉන්නේ. එතකොට මේකෙන් කියන්නේ ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ මේ රිස්ක් එක. රිස්ක් එක කියන්නේ මේ අපේ ඒ කියන්නේ අපි දාන සල්ලිනේ. එතකොට ගොඩක් වෙලාට හැමෝම කියන කතාවක් තමයි
එක ෂෙයා එකක දෙකක වගේ දාන්න එපා. පොඩ්ඩක් ඒ කියන්නේ බෙදලා දාන්න කියලා. මොකද මේ ඒ කියන්නේ හැම ඉන්ඩස්ට්‍රියටම හැම කම්පැනියටම එක සමාන දේවල් නෙමෙයිනේ බලපාන්නේ. එතකොට ගොඩ ඔයා දාපු එක කම්පැනි එක මොකක් හරි ප්‍රශ්නයක් ඇවිල්ලා ඒකේ ෂෙයා එක ඩවුන් වුණොත් ඔයාගේ අනිත් ඉන්වෙස්ට්මන්ට් කරලා තියෙන කම්පැනි දෙක තුනෙන් ඒක කවර් වෙනවා. ඒතර ඒකින් තමයි මේ රිස්ක් එක මැනේජ් කරනවා. රිස්ක් එක මැනේජ් කරනවා කියලා අපි අර හැම වෙලේම අද කියන්නේ කොටස් නිකන් 30 40ක් කරන් තේරුමක් නැහැ. ඒ කියන්නේ කොටස් 30 40ක් ගන්නවා කියන්නේ ඒක ඔයාගේ මේ දැනුම නැති කියන්නේ දන්නේ නැති හින්දා තමයි එහෙම ගොඩාක් කොටස් ගන්නෙ. කියන්නේ දැන් ඔයාට මේ මාකට් එකේ කම්පැනි 290ක් තිබ්බට ඔයා හරියට ඒ කියන්නේ ඇනලයිස් කරලා බැලුවොත් මේකේ එහෙම අර ගන්න කියලා සුදුසු කම්පැනි තියෙන්නේ ගොඩක් අඩුවේ. එතකොට ඒ කියන්නේ කම්පැනි ටිකයි තියෙන්නේ. එතකොට ඒ ටිකේනුත් ඔයාට සෙට් වෙන ටිකක් කියන්නේ සාමාන්‍ය කොටස් තමයි මම නම් රෙකමන්ඩ් කරන්නේ 10ට අඩුවෙන් තමයි පෝර්ට්ෆෝලියෝ එක තියන් ඉන්න කියලා. මොකද මේ ඒකේ තා ප්‍රශ්න කෙනා ඔයාට ගොඩක් කොටස් තිබ්බහම මාකට් එක මොකක් හරි වෙලා ජස්ට් ප්‍රයිස් එක ජස්ට් වෙද්දි උනත් ඔයාට ආයි ඉන්වෙස්ට් කරන්නවත් සල්ලි නැති වෙනවා කොටස් 30ක් 40ක් තියන් හිටියාම. සහ එහෙම කරන්න ඔයා දන්නේ නැති හින්දා. ඒ කියන්නේ ඔයා හරියට සමාගමක් අර මං කියපු විදිහට ප්‍රොසෙස් එක බලලා ඒ ඇනලයිස් කරලා ඒ විදිහට නම් ගත්තේ ඔයා ලොකුවට මේව වෙන්න දෙයක් නැහැ. ඔයා දන්නවා මේ කම්පැනියේ ෆියුචර් එක ගැන නැත්නම් අනාගතයේ ඒ කියන්නේ වෙන්න තියෙන දේවල් ගැන ඔයාට ලොකු අයිඩියා එකක් තියෙනවා. එතකොට ඔයාට එක එක සෙක්ටර් වලින් හරි නැත්නම් මම ඊළඟට කතා කරන්නේ මේක ගැන එක එක ඒරියාස් වලින් ඒ අදාළ ඔයාට ගැලපෙන පෝෂන් එක තියන් හිටියාම ඒ ඇති සාමාන්‍යයෙන් කොටස් සාමාන්‍ය 7ක් 8ක් තියන් හිටියත් ඇති. මොකද මම නම් සාමාන්‍යයෙන් ඒ කියන්නේ තියාගෙන ඉන්නේ 7ක් 8ක් වගේ තියාගෙන ඉන්න එක තමයි හොඳ. ඊට පස්සේ දැන් ගොඩක් කලාට ඔපචුනිටි කියන එක එනවා. ඒ කියන්නේ හිටපු ගාම මොකක් හරි වෙලා මේ දැන් මං කියන්නේ කාලයක් තිස්සේ අපි හිතමුකෝ ඔයා ෂෙයා එකක් ඇනලයිස් කරලා තියෙනවා හොඳ කම්පැනි එකක්. ඒකේ ෆෙයා වැලියු එක වෙන්නේ රුපියල් 10 නම්. ඒකද ගොඩක් කලාට දැන් හොඳ කම්පැනි සාමාන්‍යයෙන් මා කියන්නේ ඒ ෆෙයා වැලියු එකට සමාන අගයකින්ම තමයි ගොඩක් කලාට ඒ ළඟින්ම තමයි කියන්නේ ගොඩක් කලාට අන්ඩර් වැලියු වෙන්න තියෙන අවස්ථා අඩුයි. එතකොට 10 ෂෙයා එක අද කියන්නේ දැන් විකින්නේ 12ට. ඒ කියන්නේ ඇත්තම වැලියු එකටත් වඩා රුපියල් 2ක විතර වැඩියෙන් විකිරෙන්නේ. එතකොට එහෙම ප්‍රශ්නයක් තියෙද්දි ඔයාට ඒක ඇත්තටම බැලුවොත් ඔයාගේ ප්‍රොසෙස් එක කියන්නේ අපි කරන විදිහට අන්ඩර් වැලියු නැති හින්දා අපි ඒක ගන්න යන්නේ නැහැ. කියන්නේ මම නම් සාමාන්‍යයෙන් ගන්න නැහැ. හැබැයි අර මං කිව්වා අර එක දවස් 800ක් වැටිච්ච දවසේ වගේ එහෙම ගොඩක් ෂෙයාර්ස් ඒ ෆෙයා වැලියු එකට වඩා මේ අඩු වෙලා තිබේ. ඒ කියන්නේ දැන් 12 තිබ්බ ෂෙයාර් එක දවසේ රුපියල් 2කින් 3කින් අඩු වෙලා රුපියල් 9ට ඇවිල්ලා තිබේ. එතකොට ඔයා කලින් බලාගෙන හරි ඇනලයිස් කරලා තිබ්බ ෂෙයාර් එකක් හරි නම් ඒ 8 වුණාම ඔයාට ඒ ෂෙයාර් එක ගන්න පුළුවන්. ඒ කියන්නේ අන්ඩර් වැලියුනේ. එතකොට ඒ වගේ ඒ කියන්නේ මොකක් හරි ඔපචුනිටියක් ඒ කියන්නේ හදිසියෙ ක්‍රියේට් වෙන ඔපචුනිටි එකකින් මේ ෂෙයාර්ස් උත් අපි දෙක තුනක් ගන්න හින්දා සාමාන්‍යයෙන් 10ට අඩුවෙන් තියන් ඉන්න තරමට තමයි හොඳ. මොකද එතකොට අර ඒ අවස්ථාවෙන් තව ෂෙයාර්ස් එකක් දෙකක් ගත්තත් අපේ පෝර්ට්ෆෝලියෝ එක සාමාන්‍යයෙන් 10 එක මේ කියන්නේ 10 12 අතර තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. එතකොට ලොකු අවුලක් නැහැ. පුළුවන් නම් සාමාන්‍ය 5 6ක් තියාගත්තත් ඒ කියන්නේ ඔයාට එච්චර මේවා වෙන්න කියන්නේ එච්චර හොඳට මේ එකක් තියාගෙන ඒ කියන්නේ ඩිසිප්ලින් එකක් තියාගෙන ඉන්වෙස්ට් කරන්න පුළුවන් නම් ෂෙයාර්ස් 5ක් 6ක් වුණත් ඇත්ති හරියට රිස්ක් එක මැනේජ් කරලා ඒරියාස් දෙක තුනක ෂෙයාර්ස් ගත්තොත්. මොකද ඒකේ තියෙන වටිනාකම තමයි කොටස් ගාණ වැඩි ඒ කියන්නේ කොටස් ගාණ වැඩි වෙද්දි 20ක් 30ක් තියෙද්දි අනිවාර්යෙන් කොටස් 10ක් 15ක් ප්‍රොෆිට් කරද්දි අනිත් 10 15 ලොස් වෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. එතකොට ඔයාට අර ප්‍රොෆිට් වෙලා තියෙන කම්පැනිස් වල ප්‍රොෆිට් එකත් අර ලොස් වෙලා තියෙන ටිකෙන් නැති වෙලා ගිහලා ඔයාට පොඩි ප්‍රොෆිට් එකක් තමයි හම්බෙන්නේ. හැබැයි ඔයා හරියට ફોකස් කරලා හොඳ කම්පැනි 5ක් ගත්තොත් එතකොට ඒ කම්පැනි වලින් ඕනනම් එකක් වගේ තමයි එකක් කෙටි කාලීනව තමයි මොකක් හරි ප්‍රයිස් එකේ අඩුවීමක් වෙලා ලොස් එකක් වෙලා තිබ්බොත් වෙන්නේ. අනිත් හතරෙන් පහෙන් ඔයාට 100ට සාමාන්‍ය 50ක 60ක ගේන් එකක් ආවත් මේ ලොකු මේ රිටර්න් එකක් ගන්න පුළුවන්. කියන්නේ පොඩි මේක ඒ කියන්නේ කන්සන්ට්‍රේටඩ් පෝර්ට්ෆෝලියෝ කියලා කියන්නේ ඒ කියන්නේ එහෙම මෙතඩ් එකකුත් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ප්‍රොෆිට් කරන්නේ සාමාන්‍යයෙන් ෂෙයාර්ස් අඩුවෙන් තියෙන හොඳ කම්පැනිස් අරගෙන අඩු ප්‍රමාණයකින් ඉන්වෙස්ට් කරලා තියෙන එකෙන් තමයි ලොකු ලාභයක් ගන්න පුළුවන්. එහෙම නැතුව අර ගොඩක දැන් අපි හිතමු රුපියල් ලක්ෂයක් නම් ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. ඔයා කම්පැනි 20ක වගේ මේ දැම්මොත් රුපියල් 5000ක් වගේ තමයි එකක ඉන්වෙස්ට් කරන්නේ. එතකොට එන අඩු ගන්න. ඒ කියන්නේ 5000ට 100ට 100ක රිටර්න් එකක් ආවත් රුපියල් 5000යි. මේ කියන්නේ 5000 එක කම්පැනි එකට 100කට රිටර්න් එකක් ආවත් මේ 5000. එතකොට ඔයා අර හොයාගත්ත එකටත් අපරාධ. ඔයා හොඳ කම්පැනියක් හොයාගෙන ඒකේ දාලා තියෙන රුපියල් 5000යි. එතකොට ඔයාට
කිසි තේරුමක් නැහැ. එහෙම නෙමෙයි. දැන් ඔයා හොයාගත්ත හොඳ කම්පැනියක් නම්, ඒ කියන්නේ හොඳ කම්පැනියක් ඔයා හොයාගත්තා නම් ඒකේ බය නැතුව, ඒ කියන්නේ බය නැතුව තමන්ගේ තියෙන සල්ලි වලින් සාමාන්‍ය 120ක් 25ක් වුණත් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයා ඒක කිසි, ඒ කියන්නේ කාලයක් මේවා කරලා, ඒ කියන්නේ ඔයාගේ තියෙන මේකෙන් ප්‍රොසෙස් එක ෆලෝ කරලා හොයාගත්ත කොටසක් ඉඳ ඔයාට ඒ කියන්නේ, ඒ කියන්නේ ඒකේ වරදින්න තියෙන chance එක අඩුයි. සහ ඔය ගොඩක් අය හයි රිස්ක් හයි රිටර්න් කිව්වට, ඒ කියන්නේ රිස්ක් එක වැඩි කියන්නේ රිටර්න් එක වැඩි වෙනවා කියන එක නෙමෙයි ඇත්ත කතාව. රිස්ක් එක වැඩි වෙනවා කියන්නේ මේ කියන්නේ වෙන්න තියෙන පොසිබිලිටීස් ගන්න වැඩි කියන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හයි රිස්ක් කියන්නේ ඊළඟට වෙන්න තියෙන දේවල් අවස්ථා තියෙනවා 120ක් විතර. මේ ඒක හින්දා තමයි රිස්ක් එක හයි වෙන්නේ. ඒ කියන්නේ අපිට මේ, ඒ කියන්නේ ඒ ෂෙයාර් එකේ ප්‍රයිස් එකට හරි නැත්නම් ඒ කම්පැනියට හරි අනාගතයේදී වෙන්න තියෙන, ඒ කියන්නේ මේ වෙන්න තියෙන මේ කියන්නේ පොසිබිලිටි, කියන්නේ හේතු තියෙනවා 20ක් 30ක් විතර. ඒක තමයි රිස්ක් එක වැඩි. ඒ කියන්නේ ওই 20න් 30න් ඕන එකක් වෙන්න පුළුවන්. ඒකට තමයි හයි රිස්ක් කියන්නේ. එහෙම නැතුව රිස්ක් එක, ඒ කියන්නේ මේ රිස්ක් එක අඩුයි කියන්නේ අනිවාර්යෙන් වෙන්න තියෙන හේතු එකක් නැත්නම් දෙකක්. එතකොට ඔයා දන්නවා මේ කම්පැනියට වෙන්න තියෙන්නේ මේ එක්ක මේ A කියන එක නැත්නම් B කියන එක. එතකොට ඔයාට මේ දෙකටම ප්‍රිපෙයාර් වෙලා ඉන්න පුළුවන්. ඒක තමයි රිස්ක් එක අඩු කියන්නේ. නැත්නම් මේ රිස්ක් එක වැඩි වෙච්ච බලයට රිටර්න් එක වැඩි වෙනවා කියන කතාව, ඒ කියන්නේ එහෙම එකේ කිසි සම්බන්ධයක් නැහැ. ඒක අර කියන්නේ අර මේ කියන්නේ ඔය ප්‍රයිස් එක වැඩි වෙද්දී රිස්ක් එකක් අරන් ඉන්වෙස්ට් කරන්න, ඒ කියන්නේ මේක වැඩි වෙනවා රිස්ක් එකක් අරන් ඉන්වෙස්ට් කරන්න කියන්නේ කිසි පදනමක් නැති කතාවක්. හයි රිස්ක් කියන්නේ ඊළඟට වෙන්න තියෙන පොසිබිලිටිස්, ඒ කියන්නේ ඔයාලට හිතා ගන්න බෑ ඊළඟට වෙන්නේ මොකද්ද කියන. ඒකට තමයි හයි රිස්ක් කියන්නේ. ඒතකොට එහෙම නැතුව රිස්ක් එක අඩු කරනවා කියන්නේ ඔයා ඇත්තටම දන්නවා මේ, කියන්නේ ඔයා ඇනලයිස් කරලා නම් ගන්න, ඔයා දන්නවා මේකට වෙන්න පුළුවන් ඕනනම් මේ වෙන්න තියෙන ඉස්සරහට වෙන්න පුළුවන් දේවල් තියෙන 2යි 3යි කියලා. එතකොට ඒක අනුව ඔයාට මේ ඔයා ඒකටත් ඒ ප්ලෑන් වලට රෙඩි වෙලා ඉන්න පුළුවන්. හැබැයි වෙන්න තියෙන දේවල් 20ක් 30ක් තිබ්බොත් ඔයාට ඒ 20 30ටම රෙඩි වෙන්න බෑ. එතකොට කොහොමත් ඔයාගේ රිස්ක් එක හයි. ඒ කියන්නේ ඔයා දාන සල්ලි වල නැති වෙන්න තියෙන chance එක වැඩි. එතකොට අනිත් ලොකුම දේ තමයි මේ ඒ කියන්නේ මේ කෑල්ලෙන් කියන්න ඕන දේ සල්ලි තියාගන්න කියන එක. يعني ගොඩක් අය කරන්නේ තියෙන සල්ලි ඔක්කොම දානවා. මල ඒ කියන්නේ ලක්ෂයක් ඉන්වෙස්ට් කරන්න පුළුවන් නම් ලක්ෂෙම දාලා එකම දවසේ ෂෙයාර්ස් ගන්නවා. නැත්තම් කොහොම හරි තියෙන ලක්ෂෙම හරි ඉන්වෙස්ට් කරන්න. එහෙම කරන්න එපා. අර මං කිව්වා වගේ හැම වෙලේම මාසයකට සැරයක් හරි සති දෙකකට සැරයක් හරි ඔපචුනිටි එකක් එනවාමයි. ඒතකොට ඒකෙන් ඔයා ඒ අවස්ථාව ගන්න නම් අනිවාර්යෙන් 120ක්වත්, ඒ කියන්නේ ලක්ෂයක් ඔයාලට ඉන්වෙස්ට් කරන්න පුළුවන් නම් අඩුතරම 80,000ක් විතර ඉන්න කම්පැනිස් වල ෂෙයාර්ස් අරගෙන 20000ක්වත්, ඒ කියන්නේ පෝර්ට්ෆෝලියෝ එකේ දාලා හරි සල්ලි විදිහට හරි තියාගන්න ඕනේ. එන ඔපචුනිටිය ලොකු අවස්ථාවක් ගන්න. එහෙම නැතුනොත් වෙන්නේ ඔයාගාව ඔපචුනිටි ඔයා දකිනවා සහ ඔපචුනිටිය තියෙනවා. ඔයාට ඒක ඉන්වෙස්ට් කරගන්න සල්ලි නැති වෙලා වෙන එක වෙන්නේ. ආය අවසානයේ ඒ ඔපචුනිටියක් නැති වෙලා යනවා. ඔයාට අර තිබ්බ අවස්ථාවෙන්වත් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙන එකක් තමයි වෙන්නේ. ඒකින්ද අනිවාර්යෙන් හැම වෙලේම ඔයාට දාන්න පුළුවන් සල්ලි වලින් 115ක් 20ක්වත් කෑෂ් විදිහට තියන් ඉන්න. මොකක් හරි ඔපචුනිටියක් આવොත් ඒක මේ බයි කරන්න බලාගන්න. ඒක තමයි